ජීවිතය කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක් නේ. මේ ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වෙන නිසාම අපිට අවශ්‍යයි මේ ජීවිතයට අන් අයගේ උපකාරයක්, උපදේශයක්, අත්වැලක්. ඒ අත්වැල ඔබට ලබා දෙන එකම වැඩසටහන ජීවිතයට අත්වැලක්. අද දවසේදී ජීවිත රත්වලක් තුලින් අපත් සමග සම්බන්ධ වෙනවා ඔබ ආදරය කරන ඔබට හුරු පුරුදු ආරාධිතයෙක් බිෂක් වේදී වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා. ජෙසිපිටයි ડોක්ටර්. ජෙසිපිටයි. ප්‍රේක්ෂක බැතිමතුනි, අද දවසේ ජීවිත රත්වලක් වැඩසටහනේ පසුතලය යම් විශේෂයක් ගන්නවා. දැන් අප නිරන්තරයෙන් වෙනස් වෙන පසුතලයක්නේ ඔබට ගෙනෙන්නේ. ජීවිතයත් ඒ වගේ. අපේ ජීවිතවල පසුබිම දවසින් දවස මාසයෙන් මාසයේ වෙනස් වෙමින් පවතිනවා. ඒ වගේම තමයි ජීවිත රත්වලක් වැඩසටහනත් ඔබට වෙනස් වෙමින් ගෙනෙන වැඩසටහනක්. ඔබට පේනවා ඇති මේ කළු පසුතලය පුරා වර්ණ ගන්නවා තිබෙන්නා වූ මේ කළු ආලෝක ධාරාව සමිදානන් මැවූ මිදි උයන මෙයයි. ඒ හරිත වූ උයන මෙයයි. ඒ හරිත වූ උයනේ ඔබට පේනවා ඇති මේ කොටු ආකාරයෙන් තිබෙන්නා වූ ගමන් මඟ. ඒ මාවතක්. ඒ මාවත සමිඳුන් වෙත කොටු ආකාරයෙන් තිබෙන්නේ අපේ ජීවිතවල තිබෙන්නා වූ පරිච්ඡේදයන්. ඒ පරිච්ඡේදයන් පිරී තිබෙන්නේ සමිඳුන්ගේ ගැලවීමේ අභිරහසෙන් දම් වර්ණයයි. ඉතින් ජීවිත රත්වලක් තුළින් අපි නිරන්තරයෙන් සමිඳුන්ගේ ගැලවීමේ අභිරහස සමග සම්බන්ධ වෙලා උන්වහන්සේ සමග උන්වහන්සේගේ කුරුස යාගය ගැන සිහිපත් කරමින් උන්වහන්සේගේ ඒ ගමන් මඟ තුල අපගේ ජීවිතය ධෛර්යවත් කර ගැනීම සඳහා අදිටන් කරගනිමු. ජීවිත රත්වලක් තුළින් අද කතා කරන්නේ කුමක්ද? ස්වාමි පුරුෂයා සහ භාර්යාව. අද කාලානුරූපී මාතෘකාවක්. විවාහය කියන සංකල්පය, ගිතුණු පවුල කියන සංකල්පය විවිධ වූ පැතිකඩයන් සඳහා විතැන් වෙලා තියෙනා වූ සමාජ ක්‍රමයක අතිශය වැදගත් මාතෘකාවක්. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර සම්බන්ධය වැඩසටහන් කිහිපයක් අපි ඒ පිළිබඳව කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන්. ડોක්ටර්, ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර සම්බන්ධය වෛද්‍යමය ඇසිනුත් එවැගේම එතනිනුත් එහාට ගිය කිතුණු ඇසකින් කිතුණු වෛද්‍යවරයෙක් පූර්විකාව ලබා ගන්න ආකාරය. ඉතින් අපි දන්නවා ඉස්සරු පුරුෂයා සහ භාර්යාව කියන සුසංයෝගය ඊටාම බලවත්. ඒක වෙන්වීමක් වුණොත්, විසංයෝගයක් වුණොත් ඊටාම කනගාටුදායකයි. ඉතින් ඔක්කොම ලස්සනට හදපු අපේ සැලසුම් කරුවානෝ නිර්මාතෘවරයානෝ ඒ ඔක්කොම දේවල් ලස්සනට හැදුවේ එතනට දෙන්නේ ගේන පිණිසයි. ඒ නිසා අපි විද්‍යාවෙන් ගොඩක් අලංකාර ලෙස දෙවියන් වහන්සේගේ මැවිල්ලේ දේවල් අර්ථකථනය කරන්න පුළුවන්. අපි දන්නවා ඒවා මැවුම්කරුවානන්ගේ හෘදයාංගම විශිෂ්ටත්වයක් ප්‍රේමණීය ලෙස ඔක්කොම හදලා ඒ මැවිල්ලේ උච්චස්ථානයේ වූ පුරුෂයා සහ ස්ත්‍රියව ගේනකොට උන්වහන්සේ විශේෂ දෙයක් කිව්වා. මීට ඉස්සෙල්ලා කියපු නැති දෙයක්. උප්පත්ති 1:27 දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. එතකොට දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මොකද දෙන්නෙක් මැව්වේ? උන්වහන්සේගේ ස්වරූපේ හරය පරාසය එක්කෙනෙක් තුලට දාන්න බැරි නිසා. ඒක නිසා උන්වහන්සේගේ යම් චරිතාංග කොටසක්, පැතිකඩක් පුරුෂයා තුළට දැම්මා. තව පැතිකඩක් භාර්යාව තුළට දැම්මා. ස්ත්‍රිය තුළට දැම්මා. මුලින් පුරුෂයා සහ ස්ත්‍රියනේ. එතකොට ඒ දෙන්න එක්කා වුණාම දේවත්වයේ ස්වරූපය සම්පූර්ණ වෙන තරම් උතුම් කාර්යභාරයක් තමයි මේ දෙදෙනාට දීලා තියෙන්නේ. ඒ නිසා මේ දෙදෙනා වරද්ද ගත්තොත් ලෝකෙට දේවත්වයේ දෙවිකමේ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වර්ධිනවා. එම නිසා තරුණ කාලෙම තරුණියක් ජීවිතේ පිය නගාගෙන එනකොට අවුරුදු 18 හරහා යනකොට ඒකාන්තයෙන් 21 හරහා යනකොට ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දන්නා වුණත් නැතත් දෙව්පියාව දැනගත්තා නම් ඉතා හොඳයි. එච්චර දැනුමක් තිබුණේ නැතත් අර මැවිල්ලේ පටන් ගත්ත උන්වහන්සේගේ ස්වරූපේ කතිකාව ඔවුන් තුල බලවත්ව ක්‍රියා කරනවා. එතකොට ඒ දෙන්නට තරුණයෙකුට දැනෙනවා දැන් මම කාලයක් තනියම හිටියා, පාඩම් කරා, දැන් මම යම්කිසි විශ්වවිද්‍යාලයට යනවා, නැත්නම් වෘත්තීය පුහුණුවකට යනවා, රැකියාවකට යනකොට
එතෙක් දෙමව්පියන්ගේ අවශ්‍යතාවෙන් සියල්ල සැපියුණු තැනැත්තා හා තැනැත්තිට දැනෙන්න පටන් ගන්නවා එතනින් ඉෂ්ට නොවුණු අවකාශයක් තිබෙනවා. ඉතින් මේක උපත්ති දෙකේ තිබෙනවා මනුෂ්‍යයා දෙවියන් වහන්සේ මවපු ඔක්කොම වැඩ ක්ෂේත්‍රය සලකලා බලලා ඒවා ඉගෙනගෙන ඒ 6 වෙනි දවසේ අවසාන වෙනකොට මැද හරියට යනකොට ඔහුට දැනෙන්න පටන් ගත්තා මගේ ජීවිතය සම්පූර්ණ නැත. එතකොට උපත්ති දෙකේ 15 කියනවා ඔහුට සරිලන ඔහු වාගේ නමුත් ඔහුගේ අනිත් half එක මෙයාගේ සම්පූර්ණත්වයකුත් තිබෙනවා. නමුත් ඔහු සොයන දෙවියන් වහන්සේ දුන්නු තව පැතිකඩක් තව භාගයක් තිබෙනවා පාර්ශවයක්. ඒ පාර්ශවය කොපමණ වැදගත්ද කියතොත් දෙවිපියාණන් වහන්සේ කිව්වේ help meet කියලා. ඔබට සුදුසු ඔබ වාගේ සහ කරුවෙක්. ඒක හෙබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක එකට ගන්නකොට ගත්තේ පැරක්ලීටොස් කියලා. ඒ කියන්නේ මේ ශුද්ධාත්මයන්ටම පාවිච්චි කරපු වචනයක් පාවිච්චි කරා මේ දෙදෙනාගේ සුසංයෝගයේ වීමට ඔහු ඇයගේ සහකරු ඇය ඔහුගේ සහකාරිය ඒකට කිව්වේ පැරක්ලීටොස් කියලා. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ එකහු වීමක් විවාහය තුල දෙවිපියා ප්ලෑන් කරා. මේක මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඉසුරු. මේක මිනිස්සුන්ට නාස්ති කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. අපි දන්නවා දැන් පහුගිය අවුරුදු 40ක් 50ක් කොපමණ ප්‍රහාර එල්ල වුණාද ලිංගිකත්වය ගැන. පිරිමියා නෙමෙයි, ගැහණිය නෙමෙයි. මේක කැමති විදිහට මාරු කරන්න පුළුවන්, ට්‍රාන්ස්ජෙන්ඩර් කරන්න පුළුවන්. ඒ මොන මිනිස් කතන්දර ආවත් මේක දිව්‍ය සම්මුතියකින් දුන්නා වූ දෙයක් නිසා අදත් අවුරුදු 18 තරුණියක් සොයනවා, තරුණයෙක්ව සොයනවා. මොකද ඔවුන්ගේ ඇතුලේ තිබෙනවා පුරා වෘතාන්තයක්. දිව්‍ය පත්කඩක් ලියවුණු. මා ඇයව සෙවිය යුතුයි. ඇය හිතනවා මම ඔහුව සොයාගත යුතුයි. ඊළඟට උපත්ති එකේ දිව්‍ය ස්වරූපය සම්පූර්ණ පිණිස. ප්‍රේමය, පෞද්ගලිකත්වය, අනුකම්පාව ඔක්කොම දිව්‍ය චරිතාංග සම්පූර්ණ වෙන්නේ දෙදෙනා එක්කහු වුණාම. එහෙම තමයි ලෝකෙට ඉදිරියට යන්න පුළුවන්. එහෙම තමයි ඊළඟ පරම්පරාවක් ඇති වෙන්නෙත් රැකෙන්නෙත්. එහෙම තමයි වැඩ ක්ෂේත්‍ර රැකෙන්නේ. එහෙම තමයි මැවිල්ල රැකගන්නේ. මේ පවුල දෙවියන් වහන්සේගේ පරිශ්‍රණාගාරය උන්වහන්සේ දෙන සෑම සම්පතක් යුතු ලෙස රැකගන්නා පිණිස. පවුල රැක්කේ නැත්තම් වැඩ රැකෙන්නේ නැහැ. පවුල රැක්කේ නැත්තම් පරිසරය රැකෙන්නේ නැහැ. දාත ගොඩක් කතන්දර යනවා, ගොඩක් විද්‍යාත්මක ප්‍රශ්න කියනවා. ග්ලෝබල් වෝමින්, සම්පත් අඩු වෙගෙන තියෙනවා, සම්පත් අපයෝජනය කරලා තිබෙනවා. කොහෙන්ද මේක පටන් ගන්නෙ? පවුල අපයෝජනය වුණොත් අනිත් කිසි දෙයක් රැකෙන්නේ නැහැ. ඒකයි දෙවියන් වහන්සේ පවුලෙන් පටන් ගත්තේ. ඊට පස්සේ උපත් 1:28 උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කොට. ඒ කියන්නේ ඉහළින් එන්නා වූ ප්‍රහාරයක්, ධාරාවක් විවාහය හරහා ගමන් කරනවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේව අදහන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳයි. ඒගොල්ලෝ මෞංකාර දෙවියන් වහන්සේ තාම දන්නේ නැති වෙන්න පුළුවන්. එනමුත් විවාහය නැමැති ආයතනයේ සුවිශේෂත්වයේ උදෙසා මෞංකාර දෙවියන් වහන්සේ ඔවුන්ට ලං වෙනවා. ඒකනේ God is the matchmaker කියන්නේ. ඒ වගේම හැම සංස්කෘතියෙම අදහසක් තියෙනවා මේ හරි පුදුම දෙයක්. කවදාක්වත් දන්නේ නැති දෙන්නේ එකිනෙකාට ඇලුම් වූයේ කෙසේද? අර මල් දුන්නක් තියෙන කෙනෙක් විද්දද දන්නේ නැහැ කියන අදහස එන්නේ කොහෙන්ද? මටත් එන්න ඕනුනේ එතනට ඩොක්ටර්. මල්සරාගේ අදහස එන්නේ කොහොමද? ඒකේ තියෙනවා එක්තරා අద్භූත කියන්නේ පොළොවෙන් නොවන දෙයක්. ඉහළින් ආපු දෙයක්. මේ තරුණයා එතෙක් හිතුවා මට ඔක්කොම කරන්න පුළුවන්. ඉගෙන ගත්තා, මට රැකියාවක් තියෙනවා, මම හොඳ තැනක ඉන්නේ. මේ තරුණිය එතෙක් හිතුවා මට ඔක්කොම කරන්න පුළුවන්. නමුත් මොහොතක් පැයක් එනවා මට අනිත් පාර්ශ්වය අවශ්‍යයි. එහෙම හිතුවම ඒ දෙදෙනා එක්කහු වෙන සුසංයෝගයක් දෙස මම කියන්නේ මේ මෞංකාර දෙවියන් වහන්සේ ඊටා ප්‍රේමයෙන්, ඊටා ආදරයෙන් සහ ආශාවෙන් ඇස්තියා බලන් ඉන්නවා. ඒ එක්කහු වෙන කාලේ ආවම උන්වහන්සේ සර්වඥයි, සර්වතෝභද්‍රයි, සර්වස්ථානිකයි, සර්ව බලධාරී. ඒ ඔක්කොම එක එතුමා ෆුල් සපෝට් එකක් දෙනවා කිව්වොත් මේ දෙදෙනාගේ එක්කහුවීමට ඒක ඇත්තක්. ඇතැම් අය ප්‍රේම සම්බන්ධතාවයක් තුළින්
අඹුසැමියන් වීමට මුල පුරනවා. ඇතැම් අය යෝජිත විවාහයක් තුළින් අඹුසැමියන් වීමට මුල පුරනවා. මේ කොහොම වුණත් ඩොක්ටර් කියන පරිදි මේක දෙවියන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය ඇස යොමුවීම තුළ සිද්ධ වන්නා වූ දෙයක්. හැබැයි මේ කොහොම විදියට මේ දේ සිද්ධ වුණත් පසු කාලයේදී අඹුසැමියන් බවට පත් වෙලා ජීවිත පරිවර්තනය වෙනකොට එතකොට ආයෙ ඇඟිල්ල දික් කරනවා ඩොක්ටර් අපි කොහොමද එකතු වුනේ? අපි යාළුවනේ ඇයි? ඔයත් එක්ක යාළුවනේ මට මෙයත් එක්ක යාළුවා නම් මෙහෙම වෙන්නේ නැහැ. අපේ අම්මලා කතා කරලා දීපු දේ නෙමේ. මෙන්න මේ කාරණාව එල්ල වෙනවා මේ ඩොක්ටර් ඔය කියන්නා වූ මල්සරා දුන්නින් මිද්දද එහෙම නැත්නම් දෙමෝපියෝ විසින් කතා කරලා දීපු දෙයක්ද කියන තැනට මේක තෝරා බේරාගෙන ඉදිරියට යමු ඩොක්ටර්. ඔව්. ඉතින් අපි දන්නවා මේ මල්සරා කියලා අපේ සංස්කෘතියේ හිතුවේ ඇත්තෙන්ම ඉහළින් එන්නා වූ උපකාරයකින් යොමුවීමකින් මේ දෙදෙනා පෙම්බැඳ ඒ ගැන ප්ලෑන් කරලා එක්කහු වෙනවා. එතකොට ආශිර්වාද කොට කියන්නේ ඉහළින් ආපු දෙයකින් නේ මේක වෙලා තිබෙන්නේ. එසේ වුණාට පස්සේ උන්වහන්සේ තවදුරටත් කිව්වා ඔබ ඵල දරන්න ඵල බෝ වෙන්න. ඒකට ඔවුන්ගේ එකිනෙකාගේ ජීවිතේ ඵලයක් තියෙනවා. ඊළඟට දරු ඵලයක් තිබෙනවා. ඵල කිව්වම දරු ඵලය විතරක් නෙමෙයි. be fruitful in every way. ඒ කියන්නේ ඒ දෙදෙනා එක්කහුණාම මේක දියලක් ළඟ හිඳවූ ගස් දෙකක් එක්කහුණා වගේ. එතකොට ඒ දෙදෙනාගෙම ශාඛා විශිෂ්ටයි. නමුත් දැන් එක්කහු වෙලා තමයි මේක යන්නේ. එතකොට අර දිව්‍ය ධාරාව ඉහළින් ගලන ධාරාව ජීවන ගංගාවක් වගේ ඔවුන්ගේ ජීවිත හරහා ගලනවා. එතකොට ඒ දෙදෙනා එක්කහු වෙලා ඔහුගේ ඵල ඔහු ඉස්සරට වඩා හොඳට දරනවා. ඇයගේ ඵල ඇය ඉස්සරට වඩා හොඳට දරනවා. ඒ ඵල සමහර විට ඉගෙන ගැනීම නිසා වෙන්න පුළුවන්, පෞරුෂත්වයෙන් වෙන්න පුළුවන්, වැඩපොලේ වෙන්න පුළුවන්, ආශ්‍රය ඵල එකිනෙකා පෝෂණය කරමින් දරන අතර විශිෂ්ටම උත්තරීතර ඵලය වෙන බබෙකුත් එතකොට ඊළඟ පරම්පරාවත් ඇති වෙනවා. ඵල දරන්න ඊළඟට ගුණණය වන්න. දියුණුව ගුණණය මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒක දෙවිඳුන් සැලසුම් කර දෙයක්. ඒ නිසා මිනිස්සු කලකිරෙන්න නෙමෙයි හදන්නේ, තියෙන දේ දියුණු කරගන්න. ඒකට දෙවියන් වහන්සේ උපකාර කරනවා. ඉතින් විවාහයේ එක්කහුවීම දියුණුවත් සඳහා ඊළඟට කියනවා fill and fulfill. ඔබට තිබෙන කොටස එකිනෙකා එක්කහුව වෙලා පුරවා ගන්න. පිරුණු කලයේදී නොසැලේ. නොපිරුණු කලයේදී හයියෙන්ම සැලේ. එතකොට දෙදෙනා එක්කහුව වෙලා පුරවනකොට එන්න තෘප්තිය වැඩි වෙනවා. එන්න සැටිස්ෆැක්ෂන් එක වැඩි වෙනවා. ඒගොල්ලොම එකිනෙකා දිහා බලාගෙන ඉතින් ඒගොල්ලන්ට සෙලිබ්‍රේට් කරන්න හිතනවා. මේ සමහර විට කොයි හරි හොඳ තැනකට ගිහිල්ලා කෑමක් කන්න, නැත්නම් පොඩ්ඩක් මේ නිමාඩුවකට යන්න, මේ අතල්ලාගෙන ගමනක් යන්න, විශේෂ නිමාඩුවකට යන්න ඕනෙත් නෑ. ගෙදරම හරි කොයි හරි අර ඒගොල්ලන්ටම දැනෙනවා අපි මේ පැය 24 ඊටම තෘප්තියෙන් ගත කරා. ඒක දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක් කියලා. ඒක තමයි ඊටම හොඳම தත්ත්වය. දේව භක්තිකමක් තිබෙනවා, තෘප්තියක් තියෙනවා. මේක මහත් ලාභයක් ලෙස දැනෙනවා. ඒ අතරතුර ආර්ථික දියුණුවත් දෙදෙනාම එක්කහු වී වැඩ කරනවා. එතකොට ඒ තමන්ගේ කොටස පිරවීම ඊළඟට එනවා තව කෙනෙකුගේ කොටසට උපකාර වීම, ස්ටුවර්ඩ් කිරීම. පටන් ගන්නෙම තමන්ගේ දරුවන්ගේ කොටසනේ. ඊළඟ පරම්පරාව. එතකොට දැන් ඔබ වැඩ කොටස තුල ජේෂ්ඨෙක් වෙලා තව කෙනෙකුගේ කොටස ගැන දැන් පිරවීමට ඒ ස්ටුවර්ඩ්ෂිප් එක බාරකාරත්වය ආවේ කොහෙන්ද? දැනටම මේ දෙන්න එකිනෙකා වෙනුවෙන් ක්‍රියා කරලා තියෙනවානේ. දැනටම එකිනෙකාගේ ප්‍රතිභා පූර්ණ කරන්න උපකාර කරලා තියෙනවානේ. ඒතකොට HR වැඩසටහනක් ගෙදරම යනවා. පුරුෂයයි භාර්යාව අතර. ඇත්තෙන්ම යම් පුරුෂයෙක් හෝ භාර්යාවක් වැඩ ක්ෂේත්‍රයේදී නොමනාප ලෙස හැසිරෙනවා නම්, අප්‍රසන්න ලෙස හැසිරෙනවා නම් ඒකාන්තයෙන්ම ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර. ගෙදර HR නැති කෙනා වැඩපොලට ආවමත් HR දන්නේ නැහැ. එයා වැඩපොලේ හැසිරෙන්නේ නිකන් මේ කනගාටුවෙන් වගේ කටු ඇනගෙන අනිත් අයට කටු දෙමින්. ඉතින් ඒ වැඩපොලේ තිබෙන ස්ටුවර්ඩ්ෂිප් එකත් කනිෂ්ඨයෙක්ට අත දීම ඒකටත් ඉවහල් වෙනවා. එහෙම තමයි දැන් මහන්සිය මේ ගිවිසුම දුන්නේ.
ඉතින් අපි එතන ඉඳලා තව තැනකට යන්න පුළුවන් ගෘහය සෑදීම. මොකද්ද මේ ගෘහය කියන්නේ? එතකොට අපිට මතක් වෙනවා ගීතාවලිය. විවාහය කියන ජීවිතයට ගෘහය කියන දේ අතිශය වැදගත්නේ. වැදගත්. මොකක්ද මේ ගෘහය? මොකද්ද මේ ගෘහය කියන්නේ? හුඟක් අය හිතන්න පුළුවන් ගෘහය කියන්නේ ගොඩනැගිල්ලක් කියලා. ඔව්. ගෘහය හොඳ දෙයක්. එතකොට අත්තිවාරමක් තියෙනවා. අත්තිවාරම තමයි ඒ දෙදෙනා එක්කහුව ජීවිතය. සමහර විට අපිට හිතන්න පුළුවන් හැම මාසෙම තමයි ජීවමාන ගලක්. මේ ගොඩ නගනවනේ හැම දවසම ගොඩ නගන්න පුළුවන්. මේ වගේ. ඔව් ඒ වගේ. හැම දවසම ගොඩ නගනවා. හැම දවසම ගොඩ නගනවා. ඉතින් ඒකට හොඳ අත්තිවාරමක් තියෙන නිසා ඉතුරු ටිකත් ගොඩ නැගීමට යොමුව පැය 24 තුලම එනවා. අපි දැන් සෞඛ්‍ය පැත්ත වෙන සෙෂන් එකක් අපි බලනවා. නැගිටින්න ඕන වෙලාව, නිදා ගන්න ඕන වෙලාව යන ආදී දේවල්. ඉතින් මේක ගැන කියන්නේ ස්වාමින් වහන්සේගේ නොසාධනසේක් නම් සාධන්නෝ නිෂ්පලේ වෙහෙසති. සංවිධානෝ ගෘහය නොසාධයි නම් මෙහෙකරුවෝ කුමට වෙහෙසෙත්? කුමටද වෙහෙසෙන්නේ? එතකොට මේක පොසිටිව් පැත්තෙන් ගත්තම සංවිධානෝගේ සාධන කල සාධන්නෝ සඵල වෙති, සමෘද්ධිමත් වෙති, සෞභාග්‍යමත් වෙති. එතකොට ඒගොල්ලන්ගේ හැම උත්සාහයකම දරුවන්ගේ පාඩම් සඳහා, ඔවුන්ගේ හැම ආයෝජනයක් සඳහා හැම උත්සාහයකදීම උන්ට දැනෙනවා ආශිර්වාදය කියන එක. දියුණු වීම, බාධා ජය ගැනීම, යම්කිසි පවුරක් උඩින් තම අත්ත පැතිරීම. මොකද මිනිස් ජීවිතේ හැමතිස්සෙම හොයනවා ප්‍රසන්න මායිම් සහ ඒ මායිම විකාශනය කිරීම. ඉන්ෆ්ලුවන්ස් එක වැඩි වීම, තමාගේ ආදර්ශය සහ තමා අනිත් අයට දක්වන යහපත් බලපෑම වැඩි වීම. ඉතින් ඒ ගෘහය සෑදීම මේ පවුල තමාගේ ඉදිරි ආරක්ෂක බලල් හොඳට තබා ගන්නකොට ඒක ඒ නගරයටත් ආශිර්වාදයක් වෙනවා. ඔවුන්ගේ වැඩ ක්ෂේත්‍රයට ආශිර්වාදයක් වෙනවා. අසල්වාසීන්ට ආශිර්වාදයක් වෙනවා. නෑදෑයන්ට ආශිර්වාදයක් වෙනවා. ඊළඟ කනිෂ්ඨ පරපුරට ආශිර්වාදයක් වෙනවා. ජ්‍යෙෂ්ඨ කෙනෙක් වුණත් හිතනවා බලන්නකො මේ තරුණ පවුල කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් තියනවද? ඉතින් හැම අතින්ම ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ රජුරුව වෙන කල අනිත් හැම අවකාශයකටම ඔවුන්ගේ ඉන්ෆ්ලුවන්ස් එක බලපෑම ලොකු සාරත්වයක්. ඒකට තමයි අර ස්වාමීන් වහන්සේ නුවර ආරක්ෂා කරන්නත් මේ පවුල තව පවුලක්. එතකොට ඒ නුවර ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය වෙන නුවරක් වෙනවා. ඉතින් මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන්න පුළුවන් පෞල් ජීවිතය රැකෙන නගරයක්, වැඩ ක්ෂේත්‍රයත් හොඳින් කරනවා, ළමයි ඉස්කෝලවල හොඳින් හැසිරෙනවා, පවුලේ සෞඛ්‍ය, පවුලේ සංතතිය සහ සංශක්තිය හැම ක්ෂේත්‍රයකම අත්තිවාරම වෙනවා ඉන් එහාට දියුණුව සඳහා. එතකොට ස්වාමින් වහන්සේ නුවරක් ආරක්ෂා කරගන්නත්, ඒකේ ආර්ථිකය, දේශපාලනය, හැදියාව, සංහිදියාව මේ පවුල සහ හැම පවුලම පාවිච්චි කරනවා. එතකොට පොලිසිය අවශ්‍යයි. යන්තම් ඔය පාරේ ට්‍රැෆික් හසුරවන්න. මම කිව්වේ අර එච්චර පවුල් අතර තිබෙන සුසංයෝගය නිසා. එතකොට තව අපිට පොරොන්දුවක් තිබෙනවා වේලස්සනින් නැගිටීම, බොහෝ රැ වෙනකල් නිවාඩු නොගෙන වෙහෙසව සපයාගත් භෝජන බුදීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ තමා පැය 8ක් වැඩ කළා හරි පැය 10ක් වැඩ කළා හරි ස්වාමීන් වහන්සේ දවසේ භෝජනය සෑහෙන්න සපයනවා. ස්වාමීන් වහන්සේගේ ආඥාවක් තියෙනවානේ. ස්වර්ගයේ වැඩ වචන අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මාගේ භූමි භාගයේ උන්වහන්සේ ඉෂ්ට කරාම අපගේ දවස්පතා භෝජනය අපිට සෑහෙන්න ලැබෙනවා. තව කෙනෙකුට සලකන්නත් ලැබෙනවා. නැත්තම් උදේ ඉඳලා වැඩ කරනවා, ඕවර් ටයිම් කළා කෙලවරක් නැහැ, ලැබෙන්නෙත් බොහොම ටිකයි වගේ හිතෙන්නේ, ලැබෙන දේත් මදි කියලා මැසිවිල්ලෙත් කෙලවරක් නැහැ. එහෙම තත්ත්වයක් කොච්චර මුදල් ලැබුණත් අතට වේදම කෙලවර කොහේ ගියද දන්නේ නැහැ. අර හිල් තියෙන සාකුවලට දැම්මා වගේ. ඉතින් උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට සුවනින්දක් දෙනවා. ඒ නිසා බාහිරය පුරුෂය අතර සුසංයෝගය සුවනින්දක් සහ නින්දට ආශ්‍රිත සෞඛ්‍ය කටයුතු වලටත් ඉතාම හොඳ දෙයක්. ඊළඟට එනවා දරුවන්ගේ ආශිර්වාදය. බලව දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක්. කුසේ ඵලය උන්වහන්සේගෙන් ලැබෙන යහපත් විපාකයක්. බලමන්තයගේ අතේ ඊගස් යම්සේද
යෞවන මව්පියන්ගේ දරුවෝත් එසේම. එතකොට දැන් මේ මෙසේ සුරක්ෂිත පවුලක් හොඳ අත්තිවාරමක් සමග හදාගත් කල ඊළඟට එනවා ඊළඟ ලෝන්ච් එක. මොකද්ද මේ ලෝන්ච් එක? ඒ දරුවන්ගේ ජීවිතය අපේ ජීවිතයේ විකාශනය කිරීමට දෙවියන් වහන්සේ දෙන ඊළඟ පියවර. එතකොට මේ දෙදෙනාගේ ජීවිතය දුන්නක් වගේ. එතකොට දුන්නේ පොල්ල තියෙනවා, දුන්නේ තේඩාව තියෙනවා. දෙන්නම මේ දෙවියන් වහන්සේ දුන්නු දේ එක්කෙනෙක්ගේ කඹල මෙහෙම තියෙනවා, අනිත් එක්කෙනාගේ කඹල මෙහෙම තියලා දෙන්න එකට අර දරුවන්ගේ ජීවිතේ ඊතලයේ වගේ තියලා ඒ දරුවන්ගේ ජීවිතය ඉහළටත් ඈතට දියත් කරන්න ඔවුන් දෙදෙනා එක්ව වීරිය ගන්නවා. එතකොට මේක මේ මට ඕන මෙයා මෙහෙම වෙන්නයි, මට ඕන මෙයා මෙහෙම වෙන්නයි නෙමෙයි, දෙදෙනාගේ සහයෝගී උත්සාහය. මම මේ විස්තර කරන්නේ කොපමණ එක්ව ක්‍රියා කිරීමෙන් මේ දරුවා ඊතලයේ ලෙස ඉහළට ඈතට. ඉතින් හැමදාම උදේ දෙන්න එකහුව වෙලා ළමයාව දියත් කරනවා, දෙවෙනි ළමයාව දියත් කරනවා, තුන්වෙනි ළමයා කවුත් තුන්වෙනි ළමයාව දියත් කරනවා. ඒක අපි ඊළඟ කොටසෙදි බලමු ළමයි එක එකතු වෙන හැටි. හැබැයි මේක ඉදිරියට යන, ඉහළට යන, නිතරම අපේක්ෂාවක් තිබෙන දියුණු වෙන ජීවිතයක්. එහෙම තමයි ස්වාමීන් වහන්සේ පවුල සැලසුම් කරේ. ඉතින් ඒ වැඩ ටික කරගෙන යනකොට වැඩ ක්ෂේත්‍රත් දියුණු වෙනවා, තමනුත් දියුණු වෙනවා. අවසානයේ කියනවා එයින් පිරුණු ඊකොපු ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්. ඔව්හු දොරටුවේ සතුරන් සමග කතා කරන විට ලැජ්ජාවට පත් නොවන්නේ. අපේ ලොකුම සතුර සාතන්නේ. ඉතින් ඒ පවුල වටකොට ආරක්ෂිත වැටක් තිබෙනවා. ඒ පවුල ඇතුළට නපුරු ඊතල විදින්න බෑ. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයේ පලිස් ඔවුන් වටකර රැක ගන්නවා. ඔවුන් කතා කරන වචන එකිනෙකාව ගොඩ නගනවා. නැත්තම් පුරුෂයයි භාර්යාවයි ප්‍රතිවේදී වුණොත් ඔවුන් දෙදෙනා එක්ව කරන යාඥාවෙන් ස්වර්ගය ඇරෙනවා. ඔවුන් එකිනෙකාට ප්‍රතිවේදී වෙන්න ගත්තොත් නිරය ඇරෙනවා. මොකද එච්චර අප්‍රසන්න හිරිහැරවීම එකිනෙකා අතර වෙන්න පුළුවන් වචන තුලනුත්. ඉතින් මේක තමයි දෙව්පියා දුන්න විවාහයේ විශිෂ්ටත්වය සහ ආශිර්වාදය. වෙන මුකුත් ඉසුරු මේකට මාව යොමු කරනවද? මගේ හිත කීරි ගැහුණා අර අන්තිමට ડોක්ටර් කියපු කාරණාවට. ඔවුන් දෙදෙනාගේ වචන ප්‍රසන්න වුණොත් නැත්නම් ඔවුන් දෙදෙනා එකතු වෙලා සැරිසරුවොත් ප්‍රසන්න විදියට ස්වර්ගය විවර වෙනවා. ඔවුන් දෙදෙනාගේ වචන ඊටම නරක වුණොත් සහ ඒ දෙදෙනාව වටන දැනට වචන මේ භාවිතා වුණොත් නිරය ඇරෙනවා කියන කාරණය. එතන මගේ හිත නැවතුණා. ඒ හිත නැවතීම කුමක්දයි කියා පහදලා දෙන්න ડોක්ටර් ලබන සතියේටත් අපිට යම්කිසි විවරයක් තබාගෙන. ඔව්. ඊළඟට අපි යන ටොපික් එක දෙදෙනා එක්කහුව වෙලා ඒගොල්ලන්ගේ ජීවිතයේ ශාරීරික පැත්ත, ලිංගිකත්වයේ ඇසුර, ඒකේ තිබෙන දිව්‍ය ප්‍රසාදය. ඉතින් අර වචන කියන ඒවා හරි බලවත්. ඒවා වායුගෝලයේ කැරකෙනවා. එකිනෙකාට ඉක්මනින් සමාව දීම අවශ්‍යයි. මගේ භාර්යාව නීතිඥවරියක්. ඇයත් ඇගේ උපාධියේදී ෆස්ට් ක්ලාස් 3ක් ලැබුවා. එනමුත් අපි අතර තීරණයක් තිබෙනවා මිනිත්තු 3ක්වත් විරසකව ඉන්න බෑ. සාමාන්‍ය මතයක් තියෙනවා ડોක්ටර්ගේ භාර්යාව නීතිඥවරියක් කියනවාම යන්නේ. සාමාන්‍ය මතයක් තියෙනවා නීතිඥවරු හරි තදයි, දැඩි, පොඩ්ඩක් අමාරුයි වගේ එකක් එහෙම එකක් නෑ නේද? එයා මට වඩා හුඟක් හොඳයි මැනේජ්මන්ට් වලට. බොහොම මේ විනයානුකූලයි, ෆිනෑන්සස් ගැන උනත් විනයානුකූලයි. මගේ අර වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ ට්‍රේනින් එක ඔපරේෂනල් අපි වාට්ටුවේ ඇඳෙන් ඇඳට වැඩ යනවා, හදිස්සි දේවල් කරන්න වෙනවා, කාඩියක් මසාජ් එකක් වුණත් කරන්න වෙනවා. ඒක අපේ ට්‍රේනින් එකේ කොටසක්. එයාගේ ඒක ට්‍රේනින් එකේ තියෙන අර ගෙදර පරිපාලනයට, මුදල් පරිපාලනයට හැම දෙයක් බලාගෙන ක්‍රියා කරන්න. දැන් අපිට මොනුබරක මුනිබිරියකුත් ඉන්නවා. මගේ දුවත් වෛද්‍ය විශේෂඥවරියක්. එයාගේ මහත්තයාත් ડોක්ටර් කෙනෙක්. ඒ ඔක්කොගෙම යම් දෙයකට දවසේ හෝ සතියේ වැඩසටහනට ලොකු උපකාරයක් වෙනවා අර කලමනාකීර ශක්තිය. දැන් ડોක්ටර් කියපු කාරණාවක් හරි වැදගත් කියලා මට දැනුණා. දැන් ડોක්ටර් කිව්වනේ ගෙදර HR එක හරියට තිබෙන්නේ නැත්නම් කියන්නේ ගෙදර මානව සම්පත් කළමනාකරණය හරියට වුණොත් ඒක රැකියා ස්ථානයටත් බලපානවා. දැන් මම ගෙදර මගේ
ක්‍රියාකලාපේ කොයි විදිහටද මම හොඳින් ගෙදර මානව සම්බන්ධතාව වර්ධනය කරගන්නවද ඒක රැකියා ස්ථානය තුලත් මම එසේම කරගනී කියන කාරණේ. එතකොට ડોක්ටර් අපිට වෘත්තියක් අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම ඒකේ අනිත් පැත්ත වෙනවනේ. දැන් මම අහුවේ ડોක්ටර්ගෙන් ඩීටීචර්වරියක් වීම අමාරු නැද්ද? නෑ. ඩීටීචර්වරියක් වේවා වෛද්‍යවරයෙක් වේවා කුමන වෘත්තියක නිරත වුණත් ඒ වෘත්තිය තමුන්ගේ පෞල් ජීවිතයට බලපානවා නෙමෙයි. තමුන්ගේ පෞල කොයි ආකාරයෙන්ද සකසා ගන්න එය වෘත්තියට බලපාලා රැකියාවට බලපානවා. ඒක මුළු සමාජ ක්‍රමයටම බලපානවා. සහ විවාහ ජීවිතේ ගමන් කරනකොට ඔහු ඇගේ ශක්තියින් තේරුම් ගන්නවා. ඇගේ දුර්වලකම් තේරුම් ගන්නවා. ඇය ඔහුගේ ශක්තියින් තේරුම් ගන්නවා. දුර්වලකම් තේරුම් ගන්නවා. උදාහරණයක් වශයෙන් මගේ ට්‍රේනිං එකත් එක්ක අනුකම්පාවට මම ඉක්මනින් යොමු වෙනවා. ඇය මේන්ටෙනන්ස් කරන්න කැඩුණු දෙයක් හදන්න ඕන නේද? මට ඉතින් කැඩුණු දෙයක් හදන්න ඕන තමයි කිය ඉතින් දෙදෙනාගේ අර මෙහෙමනේ ෆිට් වෙන්නේ. හැම විටම ඇය ශක්තිමත් දේවල් තියෙනවා. ඇය දුර්වල දේවල් තියෙනවා. ඒතර අපි කතා කරගෙන මේක ලර්නින් එක්සර්සයිස් එකක්නේ. ඔහු ශක්තිමත් දේවල් තියෙනවා. ඔහු දුර්වල දේවල් තියෙනවා. එතකොට අපි ප්‍රතිවේදී වෙන්නේ නැහැ. අපි සහයෝගී වෙනවා. සහයෝගී වෙනකොට ඇයට අඩු දේ ඔහු සපයනවා. ඔහුට අඩු දේ ඇය සපයනවා. විවාහ ජීවිතේ ප්‍රීතිය ලෙස අපි ඒක තේරුම් ගන්නවා. විශේෂයෙන් මේක මට විශිෂ්ට අවශ්‍ය පරිවර්තනයක් වුණා. මොකද මගේ බුද්ධියේ ගතිය නිසා අර A level එකකින් අයිලන්ඩ් ෆස්ට් ආපු ගතිය නිසා මෙඩිකල් ෆැකල්ටි එකේ විෂයන් වලින් හැම විටම ඩිස්ටින්ක්ෂන් එකක් ආපු ගතිය නිසා මම හිතුවේ බුද්ධියෙන් ඔක්කොම පුළුවන් කියලා. නමුත් විවාහ ආශ්‍රයේදී මට තේරුණා බුද්ධිය ප්‍රයෝජනවත්. නමුත් හදවත සමහර විට ඊටත් වඩා ප්‍රයෝජනවත්. වෙන ප්‍රායෝගික දේවල් ගොඩක් එක්කහුව වෙනවා. බුද්ධිය සහ හදවත හරියට අඹුසැමියෝ වගේ. ස්වාමීන් වහන්සේ මැව්වේ ස්ත්‍රිය සහ පුරුෂයා බුද්ධිය සහ හදවතත් ඒ වගේම තමයි. ඒ දෙකම අවශ්‍යයි අපිට හොඳ ජීවිතයක් ගත කරන්නට. අඹුසැමියන් දෙපළම අවශ්‍යයි මේ සමාජය තුළ සමාජ ක්‍රමය නිවැරදිව සකසා ගැනීමට. ඒ වගේම මුළු මහත් සිත් සතන් තුළම දේව රාජ්‍ය පතල කිරීම සඳහා. ඉතින් අඹු සැමියන් අතර තියෙනා වූ සම්බන්ධය වෙනුවෙන් කළ ප්‍රථම අධීරයි මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ කොච්චර හොඳ වැඩසටහනක්ද මේ වැඩසටහන අපිට කොච්චර දේවල් ලැබුණද නෑ මේ පළවෙනි වැඩසටහනේ විතරයි වැඩසටහන මාලාවේ පළවෙනි වැඩසටහන විතරයි තව වැඩසටහන් තුනක් අපි බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට විශ්වාසයෙන් ඉන්න දෙවියන් වහන්සේ මේ වැඩසටහන හතරම ඉවර වෙද්දී ඔබගේ පෞල් ජීවිතය ඔබගේ අඹුවක් විදියට හෝ සැමියෙකු විදියට ඔබගේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් කරනවාම තමයි. ස්තුතිවන්ත අද දවසේදී අපගේ වැඩසටහනට සහභාගී වුණාට විෂක්වේදී වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා විෂක්වේදී කිතුණු වෛද්‍ය කියන විශේෂණ පදේ මම දානවා ලලිත් මෙන්ඩිස් මහතාට ස්තුති වෛද්‍යතුමනි. God bless. ප්‍රේක්ෂක වෙතමතුනි අද දවසේදී අපි ඔබෙන් සමුගන්නම් රැඳී සිටින වර්බුම් TV සමගින් ඔබේ ජීවිතය පරිවර්තනය කරන්න පුළුවන් වර්බුම් රූපවාහිනියට පමණයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඔබේ හිතේ ජනිත කරන එකම නාලිකාව ඔබේ පවුලේ නාලිකාව කිතුණු නාලිකාව වර්බුම් TV. Just wait.